හලෝ කොහොමද හැමෝටම මුලින්ම කියන්න ඕනේ පළවෙනි වීඩියෝ එකට සෑහෙන ප්‍රතිචාර තිබ්බා. ඉතින් හරිම සතුටුයි ඒ ටික දැක්කම. thank you හැමෝටම. thank you very much. එහෙනම් ඒකත් එක්ක අද කතාව පටන් ගමු. අද කතාව කියන්නේ වෙන විදිහක පොත් සෙට් එකක් ගැන. මොකද මේ වෙන විදිහ? ඒ කියන්නේ මට ෂුවර් ඔයාලට හම්බෙලා තියෙන 99%ක්ම පොත්වල ගත්තොත් කතාවක් තියෙනවා, ස්ටෝරි එකක් තියෙනවා. ඔයා ඒ ස්ටෝරි එක රස විඳිනවා. කියවලා. එච්චරයි. හැබැයි මේ ලෝකේ වෙන විදිහකට පොත් සෙට් එකක් එළියට එනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ කතාව කියවන පුද්ගලයා තමයි කතාව බිල්ඩ් කරන්නේ. කියන්නේ කතාව තීරණ ගැනීම හැකියාව කතාව කියවන පුද්ගලයාට දෙනවා. මෙන්න මේ concept එක 1980 1990 කාලේ එඩ්වර්ඩ් පැකාර්ඩ් සහ ආර්.ඒ. මොන්ටිගෝමරි කියන පුද්ගලයෝ දෙන්න එකතු වෙලා තමයි එළියට දාන්නේ. ඒ concept එක තමයි interactive fictioning කියන එක. එතකොට මෙන්න මේ interactive fictioning කියන්නේ අර කිව්වාගේ කතාව ගොඩනගන්නේ කියවන පුද්ගලයා. ඔන්න ඔය concept එක build කරගෙන පොත් series එක එළියට එනවා choose your own adventure කියලා. වික්‍රමයක් විසඳන්න යන්නේ වික්‍රමයක් පසුපස යන්නේ නමුත් තීරණ ගන්න තමයි. හරිම ලස්සනයි. එතකොට 1980 1990 කාලේ මෙන්න මේ choose your own adventure කියන series එකේ පොත් මිලියන 250ක් විතර ලෝකයේ ලැබි වුණා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව භාෂා 40කට විතර පරිවර්තනය වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඒකෙන් සිංහලයට පරිවර්තනය වෙච්ච පොත් සෙට් එක තමයි වීරයා ඔබයි පොත්පෙළ. මෙන්න මේ වීරයා ඔබයි පොත්පෙළ කියන එකේ තුන්වෙනි එක තමයි මේ දැන් මං ගාව තියෙන්නේ. එතකොට මේකේ කතාව නැති වී ගිය ගෝත්‍රයක් සොයා. සරලව කියනවා නම් මගේ මාමා චාලි එංගලන්ත සමාන නිව්සීලන්ඩ් වල පුරාවිද්‍යාඥයෙක්. එතකොට එයා ගවේෂණයක් ආරම්භ කරනවා නැති වෙලා තියෙන මයෝරි කියන ගෝත්‍රය ගැන. එයා ඔයාට කතා කරනවා එන්න අපි දෙන්න එකතු වෙලා මේක හොයමුයි කියලා. එතකොට ගිහිල්ලා දැන් ඔයා සෑහෙන්න ඉන්ට්‍රෙස්ටිං පිට ඉන්නේ මේ වැඩේ කරන්න. ගිහිල්ලා එක දූපතක තමයි වැඩේ කරන්න ගන්නෙ. දූපතට තව සහායකයෙක් එක්ක ගිහිල්ලා කැම්පින් කරන්න ගද්දි බඩු වගේක් අමතක වෙලා කියලා තේරලා මාමයි සහායකයා යනවා ගොඩබිමට මේ බඩු ටික අරන් එන්න. ඔයාට කියනවා කැම්ප් එක හදන්න කියලා. අන්න ඔතන. ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්න. ඔතනදී අපිට තීරණයක් ගන්න හම්බ වෙනවා. මම කැම්ප් එක හදනවද මාමල එනකම් නැත්නම් මම ගෝත්‍රයේ ගවේෂණයේ වැඩ ආරම්භ කරනවාද කියලා. තමන් ගන්න තීරණය මත තමන්ට ලැබෙන consequences වෙනස්. එක්කෝ තමන්ට නොසිතුව විරු විදිහට විනාශයක් කරා ලං වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් වේද කියන්න අපි දන්නේ. අපි වර්තමාන කාලේ ඉන්නේ. අපි ගන්න තීරණය මත ඊළඟ ස්ටෙප් එක හැදෙනවා. ඔන්න විදිහට නැරේටිව් බිල්ඩ් අප් කරගෙන යන පොත් සෙට් එකක් තමයි මේ වීරයා ඔබයි පොත්පෙළ. හරි මාසයි හිතෙනවා කියවගෙන යද්දි මේ පොත මට අරන් දීලා තියෙන 2009 බුක් ෆෙයාර් එකෙන්. ඒ දවස්වල පොතක් අරන් දුන්නාම පස්සේ ඒකුඩින් ලියනවා මෙන්න මෙහෙම ගත්තා. අර මගේ නමත් ගැටින් ලියලා තියෙනවා. ඉතින් ඕක තමයි අද කතන්දරේ. මේ පොත කියවලා තියෙනවනේ මේ වගේ පොතක් හම්බෙලා තියෙනවනේ මේ වගේ පොත් සෙට් එකක් හම්බෙලා තියෙනවනේ කමෙන්ට් එකක් දාන්න අදහසක් බෙදා ගන්න මාත් එක්ක. එතකොට මටත් හොයලා බලලා කියවන්න පුළුවන්. ඕක තමයි අද කතාව. එහෙනම් තව එකකින් හම්බෙමු. Thank you very much. See you.